මොකෝ බෝල තාරක පරක්කු. දැන් මම මෙතනට ඇවිල්ලා ටික වෙලාවක් යනවා. ඌ තාම නෑනේ බෝල. good morning රශ්මික. බාවද? ඇයි තොට පොට්ටද? පේන්නේ නැද්ද මං ආවා කියලා? එයාලි වීල ඇති. දැන් යන්නේද? සිංහල අවුරුදු ළඟ වෙනව නේද? හරි හරි දැන් අපි ඉස්කෝලේට කියලා ඔය ගැන කතා කරමු. එහෙනම් යන්. උඹ අද මොනවාද මං ගෙනාවේ කන්න? මං අර සල්ලි ගෙනාවා මං කන්න. සල්ලි කන්න පුළුවන්ද බං? නෑ බං ඌ කියන්නේ අද සල්ලි ගෙනාවා කැන්ටිමෙන් කන්න බං අයියෝ. කට්ටිය ආපන්කෝ. අර ගහේ උඹලා ආපු නැති දවස් ටිකේ කවුදෝ කට්ටිය අම්බ ඔක්කොම අරගෙන කාලා බං. දැන් තියෙන්නේ අම්බ දෙක තුනයි. අපේ ටික අරන් කමුද? මට අත්තකේ බං ඔය අම්බ කාපු සෙට් එකකින් උඹත් හිටියානේ එතන අම්බ කකා. බොරු කියන්නේ බං උඹ සුවරකට දෙන්නේ නැතු බං. අම්බ කන හොළුම නැතු ඉන්නේ සුවරකට උඹත් එක්කන් යන තැන උඹත් ගිහලා කාලා තියඹ. කේබත්? මේ උඹලා ඉන්නෙත් නැතුව බොරු කියන්න බෑද මම අම්බ තුනයි විතරයි කෑවේ. හරිද? නිකන් මාව වඩා කෑවේ අනිත් උන් ඊට වඩා කෑවා. යකෝ අම්බ තුනක් කියන්නේ චුට්ටක්ද බං? අපිටත් එකක් කියන්න තිබ්බනේ. අදේ බං ඉතින් මේ හරිද මේ ඔබ වරෙන් නෑ ඔබ එක්ක වෙන්නත් එපාද? අපි අතර දෙනාගෙන් ඒක බෙදාගෙන කන්න ඔබ දැන් කෑවනේ. ඒ හරි මේ මම කන්නේ නෑ නිකන් ආසාව බලන්න එන්න. අයියේ අපිට බඩ යන්නද? මේ මම ඉතන පෙරේට එන්නේ හරිද? ඒ නෑ යම්බන් මේ සුපිනේ දග්ගාලා යා මේ ටීචර් එන්න කලින් දග්ගාලා කියලා අප ටිකක් හදන්න ඕන. ඔව් වරෙන් ඉක්මනින් වරෙන්. අඩෝ මේ පන්ති ඉන්න උන් ටික මේ කවුරුහරි කියලා තිබ්බොත් එම ප්‍රින්සිපල්ට හරි ටීචර් හරි අපි අඹ ගන්න ගියා කියලා ගාන ඔක්කොම උන්ට බලපන්. වරෙන් යන්. අම්මට සීනි හොඳට ඉදිච්ච අඹ ටිකක් තියෙන්නේ බං. වාව් 3යි වැටින්නේ කමන්නේ මොකක් හරි ෂේප් එකක් දාලා කමු කවුද නගින්නේ කා ඒ රශ්මික උඹනේ ඉස්සරහින් ඉන්නේ උඹම නැගපන්. අනිවා මට ඔය ගස් නැගලා අවුරුදු 2ක පළපුරුද්දක් තියෙනවා. උඹ මේ සූරින් මාටින්ගේ දවසක් නේද මේ කොපි කරේ අර කවුද ග්‍රාමසේවක කියන්නේ. අවුරු කොවත් මොකද බං? ඒ අඩු සුපිනේ උඹගේ ඔළුවට දෙන අඹගෙඩි උඹට පුළුවන් බං උඩ පැනලා කඩලා ගන්න. අම්මට සිරි ඔව් නේ බං. අයියෝ. උඹ ස්පයිඩර්මෑන් කියලා හිතුවට කොහොමද නැහැ යාගේ වගම දරක් ඇවිල්ලා ඇල්ලන්න උඩ පැනලා කඩපන්කෝ ස්පයිඩර්මෑන් නේ තෝ මතක තියාගන්න නේ ඒක. හරි පොඩ්ඩක් හිටපන් ඉතින්. පොඩ්ඩක් කවුල් ගියාම ඉන්න. උඩ පැන ගන්න බැරි සුත්ති පාලිය. අයියෝ මේක පට්ට මේක නේ කඩින්නේ නැහැ. අයියෝ මම මෙතන එල්ලිලා ඉන්නවා. යකෝ බර දාලා කඩපන්කෝ අඹ ගෙඩිය කඩන්නේ කොහම වවුලෙක්ව ගොදුන්දලා එල්ලිලා ඉන්නේ දග්ගල කඩපන්. කවුරුහරි આવත් ඉවර ඒ සුකුනේ අඹත් සුකුන් නෙමෙයි කවුද වන්තෝ මේ කවුද රශ්මික දග්ගල නැගම ගාවරද. නමුත් පැටලෙන මට බයයි යකෝ කවුරුහරි ඇවිල්ලා ගායිත් දැන්න නඩුවට ඉද්ද නැහැ. දොට වවුලෙක් වයි කෑ ගන්න නෙමෙයි යකෝ කිව්වේ කඩලා බිමට බෑපන්. ආපෝ ඩොංගි මංගි වගේ. ඉඩ සුපරි බා උඹට හොඳයි වවුලෙක් විදිහට චරිතයක්. එල්ලිලා ඉන්න. ඕමම එල්ලිලා හිටපන්. තෝත් ඕමම ගහට වෙලා හිටන්. අඹ ගෙඩියක්වත් කඩන්න එපා. උඩට හරිය වලයන් කොගිල බයද මම. බාගේ නැවතලා ඉන්නේ. මම මෙතන වෙන දේවල් බලන් ඉන්නේ බා. තන කීව ඉන්නේ නැතුව කවුරුහරි මේ කකුලෙන් ඇදපන්කෝ. බලාගෙන කල්සෙන් අදින්න එපා. ඒ ඔව්වා. පිසිදුවක් අපි එම ගන්නවද? අඹ ගෙඩිය ගත්තා. අනේ මෝඩය කෑ ගන්න එපා යකෝ. බෝ ඩකිදිත් කටට කෙලවර නම් බලන් රන්වන් පාටට දෙනවනේ. අඩෝ රශ්මිකයෝ ඔය ගමේ සිර නැවරඹ ඇති දැන් ඔය අඹ ගෙඩිය දෙක කඩලා වරෙන් කොටක් ගාලා පල්ලෙහාට. ටීචර්ත් අවිල්ලක් දන්නේ දැන් පන්තියට. ඕම හිටන්. මේක අල්ලගනි. හරි ඇල්ලුවා. අපෝයි මෙතන තියෙන කලා පොඩ්ඩක් අමාරු බා. මේ අඹ ගෙඩිය දුර බැරිව. හරි කමක් නෑ. ඔතනින් බෑලා වරෙන් අපි මේ දෙක අරන් යන් පන්තියට. අරකට කඩපන්කෝ බං අපරාධනේ බං. ඔව් උඹෝනේ මං ඒක කඩලා මගේ කකුල අතපය කඩා ගන්නද? නිකන් හිටපන් බං. උඹ කෑවන්න. බබා අත මොකද යන් ඉන්නේ? ටීචර් ඉවිල්ලා. ටීචර් වවුනාද මෙතන කරන්නේ? අඹ ගෙඩියක් ඕනේද? ටීචර් ගාවුඩ කවුරුත් නැහැ උඩ බලන්න එපා. රශ්මික එන තමුසේ නේද ගාවුර නැගලා මුන්ට අඹ කල්ලා දෙන්නේ. හිටන්කො තොපිලා 4 දෙනා නෙමෙයි 5 දෙනාටම හොඳ වැඩක් කරන්න අම්මා. ආයේ ටීචර් මේ මොනවාද මේ අයියෝ. මාරේ මෙරීගෙන උගන්නන තමුසලා 5 දෙනා මේටලා ආතල්ලේ අඹ කඩනවනේ. මම හිතුවා තමුසලා මෙතන අඹ කඩනවා ඇති කියලා. මෝඩරලා අද නම් තමුසලා දඩුවම් කරන එක කරනවාමයි. සිදුනා ටීචර් එක නම්. අතර කීයකීදී තරම්බ ගෙඩිය කාලා දැම්මනේ. අම්මෝ මට නම් අඹ ගෙඩිය එපා.
රශ්මික යනවා පන්තියට. අයියාරින් ටීචර් මම යනවා පන්තියට. යගම ටීචර් මේගොල්ලන්ට ගානා කියලා මට විශ්වාසයක් තියෙනවා. නැත්නම් තවනේ ස්ට්‍රයික් එකකුත් ගන්නවා. හිත හිරි වැටුණාද ටීචර් මේවා රජයේ දේපාලනේ ටීචර්. අඹ කැඩුවකට ඕම කරනවා ටීචර්. හරි අසාධාරණයි. අඹ කඩන එක ප්‍රශ්නයක් නෙවෙයි. උගන්නන වෙලාවෙ ගිහලා අඹ කඩන එක තමයි ප්‍රශ්නේ. මෝඩයා තව පාරක් කන්න ඕනේ නැත්නම් යනවද පන්තියට? නෑ නෑ පා. එක පාරක් කාපු එක මිනිකන් 10 පාරක් ගෙවුවා වගේ අඹ මං යනවා. අමුසල දෙන්න. අර කළු බත්තල දඩිය එදත් ඔට කිව්වා නේද මේවා අඹ කඩන්න යන්න එපා උගන්නන වෙලාවක් කියලා. දඩි බත්තලයෝ. ඊයේ. වා දැක්කම නේද? ඉගෙන ගන්න එක වගේ නෑ උතුාගේ වචන. ඊට පස්සේ මනසක් හිතුව ගවන්න ඕනේ ටික. ළමයි ඔබට කතා කරන්නේ. මම දැන් යනවා කලාපෙට ඕම පොලිසියට කතා කරනවා මේ ගැන. එම්බ රෙකෝඩ් කරාද බං? සුදා. අනේ මේ යකෝ තෝ මම තව කරන්න ඕනේ නැහැ. තෝ කටවරද්ද ගත්තා. දැන් ටීචර්ගෙන් කාපා. වැඩිපුරත් එක්කම. ඔන්නේ ටීචර් මම අදම ගින් කියනවා. ඕමින්ද කලාපෙට යන්න. ටීචර් වල මුලින්ම ටීචර් ෆෝන් එක දෙන කලාපෙට කෝල් එක කරා මම හැමදේම කියනවා ටීචර් දැන් පොඩ්ඩක් ෆෝන් එක. ආපේ මගේ මාමත් ඉන්නවා. මම ඉහෙලම උසාවියට යනවා මේ ගැන. කියලා. කද්ද බත්තලේ තෝ කියන්නේ? ටීචර් මං කියපු දේ තාමවත් තේරුනේ නැද? මං කලාපෙට යනවා. මගෙත් එකම කට ගන්න. කල්ලු බතල කොට මූසල දඩි බතලයා. තොට අද ටීචර් කිසි සීලාකාරයක් නැද්ද? ගණන් ගන්නවද? ඕවා ළමයට කතා කරන්නේ. මම අයිනවෙන් කලාපෙට යනවා. එන්න මාත් එක ටීචර් අතල්ලා ගියන් කලාපෙට. මට ඩීසන් කියලා දෙන්න කලින් තමුසු මුලින්ම ෂර්ට් එකක් අඳන් එනවා ඉස්කෝලේ දෙනකොට. එනවා මෙතන මට ඩීසන් කියලා දෙන්න. ටීචර් අත තිබ්බනේ මම ඕකට අනිවාර්යෙන් කියනවා. ටීචර් එන්න ඕනේ කලාපෙට. ටීචර් එන්න. මම මේක මෙතන දාලා ප්‍රින්සිපල්ට කියනවා මම මේකනේ. තෝ උතන ගුටි කාලා මැරෙන්නේ නැතුව ඵලයන් ওই පන්තියට දුවලා. ඇයි දැන් ගෙව්වේ? දුවලා ගියේ පන්තියට. අච්චිට. ටීචර් මම පවු නැද්ද? මුතේද කොටට කොටේ ඉඳගෙන කරන වැඩ. ඊට වල ගැව්වා. මේක හොඳ නැති වැඩක්. මුලින්ම මේ අඹ ගහ කපලා දාන්න ඕනේ. මට පොඩි දෙයක් සැකයි බම් මේ පන්ති ඉන්න මොකෙක් හරි කෙත් තමයි මං කියලා තියෙන අපි අඹ කඩන්න ගියා කියලා. නැත්නම් ටීචර් කොහොමද මන් දන්නේ අපි එතන තමයි හරියටම ගියේ කියලා. ඔව් බං අනිවාර්යෙන් මේ පන්තිය ගෙත්තා කියලා තියෙන්නේ. ඒක තමයි. එතකොට ටීචර් දැන් එකපාරට ආව එකපාරට ගැව්වා. හරි මං දැන් ඉතින් ඕක අතාලා දාපන් වෙච්ච දේ වෙලා ඉවරයි. අනි ඔයාලා නේද හෙට මගේ ගෙදරට මොකෝ කියන්නේ? යෝ හෙට නිවාඩුත් එක්ක මං හෙට පොයක් කටන යයි. මොකද කොමේ හෙට නිවාඩුත් එක්ක දින් ගෙදර ඉන්නට වැඩිය කයි හරි කියලා ජොලිය දෙකත් හොඳයි. මොකේද යන්නේ ඉතින් කාර් එකේද වෑන් එකේද නැත්නම් ත්‍රිවිල් එකේද බයික් එකේද නැත්නම් කරත්තේද මොකේද යන්නේ? මේ මන්දයි ඉතින් කාර්යකාරී යන්නේ. මේ අපේ ආච්චිලා ගෙදර. ආච්චිලාගෙන් පයින් තමයි යන්නේ. අනේ මට පොඩි අයිඩියක් ආවා. අපි හැමෝගේ අම්මලාගෙන් මම කොමත් ආන්න ඕනේ යන්න නම්. මම දන්නවා ඔද මේක නා. ගුරුජීගේ කාර්යය යන්න. ගුරුජීත් එක හැමෝටම එනවා හැමදේම. අන්න හොඳ අයිඩියා එකක්. ඒක නම් මරු. ගුරුජීත් එක්ක යන එක නම් මරු. යකෙක් ආවොත් හරි අපිත් එක්ක ගුරුජී ඉන්නවා. තාම ලේට් නේ බල. මොනවා කරනවද මේගොල්ලෝ? මං ගොඩට කැල්ලදී. කොණික් කට්ටිය. ඒක තාම මාත් මේ බලන් ඉන්නේ. තාම ආවේ නෑනේ. ඒගොල්ලන්ගේ අම්මලා යන්න එපා කියනවත් දන්නේ නැන්නේ. කියන්න බෑ ඉතින් කෝල් එකක් දාන්නේ එතකොට. රශ්මික මං ආවා. මේ ඒක නෙමෙයි. ඔබලාගේ ගම දැන් තියෙන්නේ කොයිද? රත්නපුරේ බං. තොරවලුන් ගෙවල් තියෙන්නේ. රත්නපුරේ බං. එතකොට මෝඩේ යකෝ තෝ රත්නපුරේ ඉඳන් මේට ආවේ කිව්වන අපි ඒට එනවනේ බං. නෑ මෝඩේ තමස මෙතන කන්ෆියුස් වෙලා ඉන්නේ. ඌ මේ නැවිතලා ඉන්නේ ඒගොල්ලන්ගේ ආච්චිලා ගෙදර. ඒගොල්ලන් කියන්නේ ඒගොල්ලන්ගේ ගමට එන්නේ කියලා රත්නපුරට. කවුද ඌ? යකෝ මූ ඩඩි බඩියා. ඒ ඩඩි බඩියා මාත් ආවා. ආමරසිරි. මං වෙනසනේ ආවා කියලා. බලද්දි මන්නේ පරක් වෙලා ඇවිල්ලා ඉන්නේ. උඹ බාවද? දැන් තියෙන්නේ ගුරුජීට කතා කරන්න. ගුරුජී අයිබෝන්. ගුළු ආයිබෝන් දරුවා මොකෝ වෙන්න ඕනේ? ආයෙත් මේ යකෙක් මොකක් හරි ආවද? නෑ ගුරුජී මං වාඩි කිව්වේ අපේ අර යාළුවෙක්ගේ ගමට යන්න ඕනේ කියලා. මට අමතක වුණා. ගුළු. ඕම ඉන්න විනාඩි 5ක් දෙන්න මං ටක් ගාලා එන්න මගේ කාර් එක අරන් ඔතනට. මම වාඩි කියපු තැන මතකයිනේ? ඔව් ළමයා. ගුළු. අලි ගුරුජී එන මන් තියන. විනාඩි 5ක් දෙන්නේ කිව්වා. එයා එන්නම් කියලා කිව්වා. කුවා. යකෝ කිව්වා බං. ලදරුවේද මට තාම වචනක් කියවගන්න බැරිද? තුක් විතරයි. හරි ඉතින් ඕකේ කියලා ගන්න ඕනේ.
වාව් මේ පැත්තට මාල් ලස්සනයිනේ. යකෝ අපි මේ ඉන්න තැනේම තමයි තාම භාගයක්වත් ගිහින්නේ නැහැ බං. ගුලු බය වෙන්න එපා. අද රා වෙන්න කලින් මං කොමත් ඔකලම ගෙනියනවා. ගුරුජී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගුලු මොකද්ද කියන්නේ? අර අපි එදා අර එලෝපි යකා ආයිත් එයිද? අපෝයි සොටි යකා ගැන කතා කරන්න දෙපා. ගුලු. වයිත් නම් එන්නෙම නෑ පුතා. බය වෙන්න එපා. මේ ඕගොල්ලෝගේ ගේම් එක ආයිත් කරොත් අනිවාර්යෙන් ඒ යකා එනවා. අපෝ නෑ ආයිත් නෑ ඔය යක්කුන්ගේ සෙල්ලම් කරන්න යන්නේ නෑනේ. දැන් ළඟයිද ගුරුජී? නෑ. දැන් නම් අපි ළඟයි. අනේ ගුරුජී. අනේ අතන තේ කඩේ තේ එකක්වත් දීලා යන්නේ. අනේ ප්ලීස්. දැන් නම් මට හොඳටම බඩගිනි. හරි එහෙනම් අපි මදකට නතර කරමු වානේ. අයින් යන ළමයි මම ටී ටිකක් එල්ලන් ඉන්නවා. මාමේ චී. පොඩි ළමයි එකගේ මාත් පොඩි ළමයෙක් වුණානේ බොල. කඩේ කවුරු හරි ඉන්නවද? අඩෝ මේ තාරක මේතන පට්ට ලස්සනයි නේ බං. ඔබන් මේ හරිනම් මාර ලස්සනයි. ඒ කියන්නේ ටික සීතලයි නේද? යකෝ උඹ සීතලටයි රස්නෙටයි යකෝ ඔය ඇඳුමමනේ බං දාලා තියෙන ඔච්චර ගොරෝසු ඇඳුම තමයි තෝ තද රස්නෙටක් දාගෙන ඉන්නේ. ඒ වතර අග්ලව්සුත් දානවා. එම තමයි බං ගණන් ගන්න එපා. ඒ අලුත් ෆැෂන් මගේ ෆැෂන් එක. ජීතේ හදනවද නැත්නම් තේ ගේනවද දන්නේ නෑ නේද? හරි ළමයි. ටී කඩේ කාර්යයා පොඩ්ඩක් බිසි. අර දන්නවනේ ටී කියන්න ඕනේ නෑනේ. හරි එයා ටී එක හදලා දෙන්නම් කියලා කිව්වා. හැබැයි මුලින්ම බැන්නා. වැඩේ කියන්නේ එකපාරට බය වුණානේ බොල. කවුද බැන්නේ කවුද බය වුනේ? එයා බය වුණා. ඒකින්ද යමට බැන්නා ළමයි. මම මේ පැත්තට ආසවිල්ලා මේ පැත්තේ කිසි ප්‍රශ්න නැහැ නේ අප්පා. පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා හැබැයි. ඇත්තද බං මොකද්ද බං ප්‍රශ්නේ? පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වේ ඒ ආවෙලා ගොඩක් හරක් මරනවා බං. සෝරි මිනිස්සු කියනවා ඒ ආවෙලා යකෙක් තමයි මොනවාද හරක් මරන්නේ කියලා ඇවිල්ලා. ඒ කියන්නේ මේ යකෙක් ඉන්නව නේද? යකෙක්